Yes or no? Yes. Hi, Excel Family Diary. ඔන්න ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නවා වෙනස් අලුත් challenge එකක් කරලා. ඉතින් ගොඩක් කට්ටිය ගොඩක් කලින් ඉඳන් අපේ රික්වෙස්ට් කරපු challenge එකක් තිබ්බා. මොකක්ද ඒ challenge එක? අරුම පුදුම අමුතු juice challenge. ඉතින් අපි බලමු මේ challenge එක කොහොමද යන්නේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය ගොඩක් කලින් ඉඳන් අපේ රික්වෙස්ට් කරලා තිබ්බා smoothie drinking challenge එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ challenge එක පටන් ගන්න කියලා. ඉතින් ඉස්සලාම අපේ team තුනක් තියෙනවා. first team එක තමයි අපේ අම්මයි තාත්තයි. අපේ second team එක තමයි අපේ අක්කයි. අපේ අනිත් අක්කයි. අන්තිම team එක මයි අපේ නංගි. ඉතින් බලමු කොහොමද මේ challenge එක යන්නේ. ඉතින් අපි මේක කරන්නේ yes or no කියලා තෝරගන්න තියෙන්නේ. තෝරගන්න එක අනුව හම්බෙන smoothie එක board එකයි තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ challenge එක පටන් ගන්න කියලා. First round. ඔන්න ඉතින් අපේ first round එක පටන් ගන්න යන්නේ. ඉතින් yes or no? yes no Yes or no? yes 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 or no? yes No. විතරේ හම්බුණා වගේ සද්දයක් ඇහුණා විතරේ හම්බුණා අයියෝ මොනවද දන්නේ නැහැ. Yes or no? Yes. no ඒක නම් කිරි හරි සද්ද විතරයි ඇහෙන්නේ. මොනවද දන්නේ Yes or no? yes නෝ. Yes or no? Yes. no Yes. Oops. Yes or no? Yes. yes දෙන්න yes නේ කිව්වේ. Yes. ඉතින් අපි බලමු. තව එකක් තියෙනවා. Yes or no? No. no දෙන්න නෙමෙයි. Yes or no? Yes. no හරි ඉතින් ඔන්න අපේ අම්මලාගේ ටික තෝරගෙන ඉවරයි. ඉතින් අපි බලමු මේවා බෙන්ඩර් කරාම මොන වගේද වෙන්නේ කියලා. රස juice. රසම රස දිත්තර පානය ඔයා කොහොමද දන්නේ බිත්තර හම්බුනා කියලා? මට ස්ටොක් ගන්න සද්දයක් ඇහුණා දිත්තර Cheers. මාළුවත් වෙන්නලා නියම අපි ඇස් දෙක ගලවලා බලමු reaction එක. මාළුවත් වෙන්නලා නියම දිත්තරේට නියම සෝති අත්තික තේන්න නියම කිරි වීදුරුව බොන්න ඕනේ දැන්. මොනවා කරන්නද ඔක්කොම බොන්න එපා. lemon juice එකක් වගේ අම්මෝ. බැරිලයි. ඉතින් ඔයගොල්ලෝ දැක්කා ඔයගොල්ලෝ කැමති නම් ගෙදර මේ වගේ විදිහක් හදාගෙන බොන්න පුළුවන්. නැගිටින්නද අපි දෙන්නේ Second හරි round. එහෙනම් අපි දැන් second round එක පටන් ගන්න යන්නේ. Yes or no? Yes. Yes. Wow. මොනවද දන්නේ? Yes or no? No. Yes. Wait there. Yes or no? Yes. No. බදන්නේ. Yes කියන්න බැරි නෑ. Yes or no? No. Yes. දුලාද yes කියන්න? Yes. Yes or no? Yes. Yes. එනනේ සද්දයක් කරනවා. ලුණු හරි සීනි වගේ. ඔව්. ඒ රස කාරද? Or no?
Yes. No. Mango. Yes, yes. Suolai. Yes or no? Yes. No. Yes or no? Yes. Rasa merasa. Hey. Yes or no? No. Parade. Yes or no? Apa yang anti mereka? Yes. හරි එහෙනම් අපේ items ටික ඉවරයි. අපි දැන් බලමු මෙයාලට හැදෙන juice එක කොහොමද කියලා. ඇයි ඔයගොල්ලෝ hina වෙන්නේ කියලා? සෝදාගෙන. මට මේ දිවුල් සෝදා කියනවා. දියුල් දාපු නැති ඉඳන් මෙයාට දියුල් සෝදාක් ඇවිල්ලා. Fresh. ඇයි ඔයගොල්ලෝ? Okay. කල ඉවරයි. අපි දැන් මෙයාලගේ yes. ලෙහමු. යාළුවා අපි දැන් රස බලන්න දෙමු. යාළුවා හදාගත්ත යාළුවාගේ juice එකේ. avocado juice එකක් දුලාට දෙනවා. මගේ පාඩම ලස්සනයි. Oh my god. taste එක බලන්න ඕනේ. ඒක තමයි තරගෙ ඕනේ අපිට ඒක පේනවා. ගොන්න ඕනේද? හරි කවන්නේ නැහැ මොකෝ. මාළු. පොට්ට පිළිරහයි කියන්නේ. මම දන්නේ නැහැ. මාළු. ඔව් දෙන්නම මාළු තෝරගත්තා. ඊවේ පාව්. ඇත්තටම. ඇත්තටම. මේක නම්. ඇති. Last round. හරි ඔන්න ඉතින් අපේ ෆයිනල් රවුන්ඩ් එකයි දැන් මේ යන්නේ. ඉතින් අපේ අක්කා ඉතින් අපිට මාළු පෙව්වා. බලමු මේවට මොනවද හම්බෙන්නේ කියලා. Yes or no? Yes. No. හරි. Yes or no? Yes. 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 මම හැන්දල්ගේ. දියුල් සෝදාක් නම් එනවා. Yes or no? No. No. Yes or no? Yes. No. Yes or no? Yes. No. Or no? Yes. Yes or no? No. Yes. Yes or no? Yes. No. Yes or no? Yes. Yes. හරි ඉතින් අපි බලමු කොහොමද මේ ටික පෙරේ කරාම එන්නේ කියලා. මොන වගේ එකක් හැදෙන්නේ. කට්ටිය නම් මාළු පෙව්වා. අපිට මොනවා චොකලට් දාපු රසම රස ස්මූති එකක්. මිරිස් සෝදාක් වගේ. හරිද? අපි මේක ගැස් ලියන්න ඕනේ මේක රසවත් බලන්න. ඒ ජූස් එක.
හරි ගෝ යන්න. හරි දියවන බීර බලන්න මොකගේ තරහක් දෙන්නේ කියලා. cheers අසපාටයි. මේගොල්ලෝ ලොකුට අපිට දේවල් තිබ්බේ නෑ guys. පැක්ක ගොඩක් බිව්වා. ඒක බොන්න juice පුළුවන් එකක් දැවිලා දියුල් juice. දියුල් රාවුලක් නෑ. දැවිලා ඒනොට දියුල් juice. අපි අක්කලා හැම් මැඩ්ඩත් රහයිද කියන්නේ. හොඳයි හම්බුනවා. බලක් හොඳයි. මේක නම් නෑ. කොච්චි සරත් එක දියුල් ජූස් එකක් වගේ. ඒක නම් ඔයන් try කරලා බලන්න පුළුවන් ගෙදර juice එක. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ස්මූති challenge එක වෙන්නේ. ඉතින් මෙතනින් රහම ස්මූති එක හැදෙන්නේ කාටද? මම හිතන්නේ මට නේ. කාල්පනික. කාටද? බලන්න ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න වන් කාටද රසබලස් ස්මූති එක හැදුනේ කියලා. ඉතින් ඔන්න ඉතින් අද අපේ challenge එක ඔය විදිහට ඉවර වෙනවා. ඉතින් මතක් කරලා මේ වගේ ලස්සන වීඩියෝ බලන්න මතක් කරලා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි bell icon එකත් click කරලා අපිත් එක්ක touch එකේ ඉන්න. එහෙනම් අදට ගිහින් එන්න ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. bye bye. Bye bye.